කරන්නා යනුයි. නායක ගුවන්බට. නායක ගුවන්බටෙක් තිරස්ව දර්ශනය වන ගුවන් යාන අවරපෙත්තක් නිල ඇඳුමේ කමිසත් දෙකේම නිලයක් ලෙසට පළඳිනවා. වම් බාහුවේ හෝ දකුණු බාහුවේ පළඳවනු ලබන මෙම නිලය මොවුන් වෙඩි කණ්ඩායමක් මෙහෙයවීම හෝ ගුවන් යානා නාශක අවියක අවිකරු ලෙස කටයුතු කරනවා. කෝප්‍රල්. කෝප්‍රල් වරයෙක් අලු පැහැති ෂෙව්රෝන් දෙකක් හෙවත් ඉංග්‍රීසි අකුරේ වී හැඩය ඇති අලු පැහැති පටි දෙකක් අත් දෙකේ ඉහළ බාහුවේ නිලයක් ලෙසට පළඳවනු ලබනවා. මොවුන් පෙළක් මෙහෙවන්නා වන අතර ගුවන් හමුදාවක අවිකරු ලෙසද කටයුතු කරනවා. සැරයන්. ගුවන් හමුදා කෝප්‍රල් වරයෙකුගේ මීළඟ උසස් වීම සැරයන් නිලයයි. සැරයන් වරයෙකු ෂෙව්රෝන් 3ක් හෙවත් ඉංග්‍රීසි වී අකුරේ හැඩය ඇති අලු පැහැති පටි 3ක් අත් දෙකෙහි ඉහළ බාහුවේ නිලයක් ලෙස පළඳවනු ලබනවා. සැරයන් වරයෙක් පෙළක් මෙහෙවන්නෙකු වන අතර ගුවන් යානා ප්‍රධාන අවිකරු හෝ ගුවන් සෙබළ මුලුවක් මෙහෙවන්නෙකු ලෙස අවශ්‍යතාවය අනුව කටයුතු කරනවා. ෆ්ලයිට් සාජන් නැතහොත් බලපන්ති සැරයන්. ෆ්ලයිට් සාජන් නැතහොත් බලපන්ති සැරයන් ෂෙව්රෝන් පටි 3කට ඉහළින් රාජ්‍ය ලාංඡනයක් අත් දෙකේම ඉහළ බාහුවේ පළඳවනු ලබනවා. ෆ්ලයිට් සාජන් නොහොත් බලපන්ති සැරයන් ගුවන් සෙබළ මුලුවක් මෙහෙවන්නෙකු ලෙස කටයුතු කරනවා. බලලත් නිලධාරී. බලලත් නිලධාරී නිලයේ නිලධාරියෙකුගේ අත් දෙකෙහි ඉහළින් රාජ්‍ය ලාංඡනයේ පුන් කලස හැර ඉරහඳ හා ධර්මචක්‍ර ඇතුළත් කොටසද ෆ්ලෝරෝල් ඉති දෙකක් මත එකිනෙක ගිය අසිපත් දෙකකින්ද ඒ ඉදිරියෙන් අසිපතක් අතින්ගත් සිංහ රූපයක්ද ඇතුළත් පළඳනාවක් පළඳිනු ලබනවා. මොවුන් සමූහයක් පාලන නිලධාරී ලෙස සෙසු නිල ප්‍රධානීව කටයුතු කරනවා. ගුවන් හමුදාවේ සරඹ උපදේශක කඳවුරු උපකරණ පාලක නිලධාරී ලෙස ඒ පාඨමාලා සාර්ථකව හැදෑරීමෙන් පසුව කටයුතු කරනවා. ප්‍රධාන බලලත් නිලධාරී. ප්‍රධාන බලලත් නිලධාරී නිලයේ නිලධාරියෙකුගේ අත් දෙකෙහි කළු පැහැති පටි දෙකක් තිබෙන අතර රතු පැහැ ලේස් පටියකට ඉහළින් රාජ්‍ය ලාංඡනයේ පුන් කලස හැර ඉරහඳ හා ධර්ම චක්‍රය ඇතුළත් කොටසද ෆ්ලෝරල් ඉති දෙකක් මත එකිනෙක ගිය අසිපත් දෙකකින්ද ඒ ඉදිරියෙන් අසිපතක් අතින්ගත් සිංහ රූපයක්ද ඇතුළත් පළඳනාවක් පළඳිනු ලබනවා. ගුවන් හමුදා කඳවුරු හා ඒකකයන් වල විනයන් පවත්වා ගැනීමද සිතියම් විශ්ලේෂණය කිරීමද සිදු කරන අතර සමස්ත ගුවන් හමුදාවේම ජ්‍යෙෂ්ඨතම ප්‍රධාන බලලත් නිලධාරී පාලන බලලත් නිලධාරී නොහොත් කමාන්ඩ් මාස්ටර් තනතුරට පත් කරනවා. ඊළඟට අපි කතා කරන්නේ අධිකාරීලත් නිලධාරීන්ට හිමි නිල පිළිබඳව. කැඩෙට් නිලධාරී. කැඩෙට් නිලධාරී නිලයෙන් ඍජුවම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බඳවා ගැනීම සිදු කරන අතර මෙම නිලධාරීන් සුදු පැහැති ටැබ් එකක් කුරහිස් පළඳනාවේ හෙවත් ඇප්ලට් එකේ පළඳිනු ලබනවා. මෙම නිලධාරීන් ගුවන් හමුදා ඇකඩමියෙන් පුහුණුව ලබන අතර පුහුණුව අවසානයේ අධිකාරීත්වයට පත්වෙමින් ෆ්ලයිට් ඔෆිසර් ධූරයට පත් වෙනවා. ෆ්ලයිට් ඔෆිසර්. ෆ්ලයිට් ඔෆිසර් හෙවත් නියම නිලධාරී ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වන මෙම නිලධාරීන්ගේ උරහිස්ස මත මිලිමීටර් 5ක් පළල ලා නිල් පාට ලේස් පටියක් උරහිස්ස මත පළඳිනු ලබනවා. ෆ්ලයිට් ඔෆිසර් නිලධාරියෙකු පොදු රාජකාරී අංශයේ නිලධාරියෙකු නම් සහායක ගුවන් නියමුවෙකු ලෙස හෝ ගුවන් පෙළකට අනුයුක්තව ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කරනවා. පියාසර නිලධාරී. පයිලට් ඔෆිසර් නිලධාරියෙකුගේ මීළඟ උසස් වීම පියාසර නිලධාරියෙකු වන අතර උරහිස් පළඳනාවේ පල්ලෙන් වැඩි කළු පැහැ බෝඩරයක් සහිත ලා නිල් පැහැති සෙන්ටිමීටර් 1ක ලේස් පටියක් පළඳිනු ලබනවා. පියාසර නිලධාරියෙකු ගුවන් යානයක සහායක ගුවන් නියමුවෙකු ලෙස හෝ ගුවන් පෙළකට අනුයුක්තව ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කරනවා. පියාසර ලුතිනන්. පියාසර නිලධාරියෙකුගේ මීළඟට පත්වීම වෙන්නේ පියාසර ලුතිනල් ලෙසයි. මෙම නිලයේ නිලධාරීන් පළලින් වැඩි කළු පැහැ බෝඩරයක් සහිත සෙන්ටිමීටර් 1ක් පළල බැගින් වූ ලා නිල් පැහැ ලේස් පටි දෙකක් උරහිසේ පළඳින අතර පියාසර ලුතිනන් වරයෙකු ප්‍රහාරක ගුවන් යානාවක් හෝ හෙලිකොප්ටරයක පියාසර කරනවා. පියාසර ඛණ්ඩයක ගුවන් පෙළ මෙහෙවන්නෙකු ලෙසත් ඔහු කටයුතු කරනවා. බලගණ නායක. පියාසර ලුතිනන් වරයෙකු මීළඟට පත්වෙන්නේ බලගණ නායකයෙකු ලෙස. මෙම නිලධාරියෙකු පළලෙන් වැඩි කළු පැහැති බෝඩරය සහිත උපරිම පළල සෙන්ටිමීටර් 1ක් බැගින් වූ ලේස් පටි දෙකක් මැද පළලෙන් අඩු කළු පැහැති මිලිමීටර් 5 ලේස් පටියක්ද උරහිස මත පළඳවනු ලබනවා. ප්‍රහාරක ගුවන් යානාවක් හෙලිකොප්ටරයක් පියාසර කරනු ලබනවා. තවද බලගණයක් යටතේ පියාසර ඛණ්ඩයක් මෙහෙයවීම සිදු කරනු ලබන හෝ සේනාංකයක් මෙහෙයවීම සිදු කරනවා. විං කමාන්ඩර්. බලගණ නායකයෙකුගේ මීළඟ උසස් වීම වන්නේ විං කමාන්ඩර් නිලයයි. විං කමාන්ඩර් වරයෙකු පල්ලෙන් වැඩි කළු පැහැති බෝඩරය සහිත ලා නිල් පැහැති සෙන්ටිමීටර් 1 පළල ලේස් පටි 3ක් සහිත පළඳනාවක් පළඳිනු ලබනවා. විං කමාන්ඩර් වරයෙකු සටන් බලගණයක අන්න දෙන නිලධාරියෙකු ලෙස කටයුතු කරනවා. ගෲප් කපිතාන්. වින් කමාන්ඩර්වරයෙකු මීළඟට පත්වෙන්නේ ගෲප් කපිතාන් ලෙස වන අතර ගෲප් කපිතාන්වරයෙකු පල්ලෙන් වැඩි කළු පැහැති බෝඩරය සහිත ලා නිල් පැහැති සෙන්ටිමීටර් 1 පළල ලේස් පටි 4ක් සහිත පළඳනාවක් පළඳිනු ලබනවා. මෙම නිලධාරීන් හෙලිකොප්ටර් හෝ ප්‍රවාහන ගුවන් යාන සමූහයක් බහරව හෝ ගුවන් පක්ෂාංග දෙකක් හෝ කිහිපයක් බහරව ගුවන් කොට්ටාශයක් බහරව අනදෙන නිලධාරී ලෙස කටයුතු කරනවා. ගුවන් කොමදෝරු. ගෲප් කපිතාන්වරයෙකුගේ මීළඟ උසස් වීම වන්නේ ගුවන් කොමදෝරු නිලයයි. කළු පැහැ පළල බෝඩරය සහිත සෙන්ටිමීටර් 5 නොඉක්මවන ලෙස
ලේස්පටියක් පළඳින අතර ගුවන් බලඇණියක්, ගුවන් හමුදා ඇකඩමියක්, ගුවන් කොට්ටාශයක් භාරව හෝ ගුවන් විධානයක ආඥාපතිවරයෙක් ලෙස කටයුතු කරනවා. එයා වයිස් මාර්ෂල්. ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් නිලයටත් නාවික හමුදාවේ රියර් අඩ්මිරාල් ධූරයට සමාන වන ගුවන් හමුදා නිලය වන්නේ එයා වයිස් මාර්ෂල් නිලයයි. මෙම නිලයේ නිලධාරියෙකු පල්ලෙන් අඩු කළු පැහැති බෝඩරයක් සහිත ලා නිල් ලේස්පටියක්ද ඊට පහළින් පල්ලෙන් වැඩි කළු පැහැ බෝඩරය සහිත ලා නිල් ලේස්පටියක්ද සිය නිලධාරියාගේ උත්සව අවස්ථාවන් සඳහා භාවිතා වන නිල ඇඳුමේ ඇප්ලට් එක තද නිල් පසුබිමේ රන් පැහැති බෝඩරයක් සහිතව ඒ තුළ ඉහළින් රන් පැහැති ජනරජ ලාංඡනය සහිත බොත්තම් මුහුණතක්ද ඊට පහළින් කුඩා රන් පැහැති ෆ්ලෝරල් ඉති දෙකක්ද පහළම කොටස රාජ්‍ය ලාංඡනය හා ෆ්ලෝරල් ඉති කැවලි දෙකකට මැදි වූ රාජ්‍යලියෙකුගේ රූපයකින්ද සම්මානිත වෙලා තියෙනවා. මෙම නිලයේ නිලධාරියෙකු ගුවන් අධ්‍යක්ෂ මණ්ඩලය හෝ අධ්‍යක්ෂවරයෙක් ලෙස හෝ ගුවන් විධානයක් භාරව ආඥාපතිවරයෙක් ලෙස කටයුතු කරනවා. එයා මාර්ෂල්. ගුවන් හමුදාවේ තෙවනියට ඉහළම නිලය වන්නේ එයා මාර්ෂල් නිලයයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති ධූරය හිමි වන්නේ එයා මාර්ෂල් නිලයට උසස් වීම ලබන නිලධාරියාට වන අතර මෙම නිලයේ නිලධාරියෙකු සෙන්ටිමීටර් 1ක් පළල, පටි 2ක් ඊට පහළින් සෙන්ටිමීටර් 5ක් පළල වූ පටියක් සිය නිල ඇඳුමේ උරහිස මත පළඳිනු ලබනවා. නිලධාරියාගේ උත්සව අවස්ථාවන් වලදී ඇප්ලට් එක මත තද නිල් පැහැති පසුබිමේ රන් පැහැති බෝඩරයක් සහිතව ඒ තුළ ඉහළ අර්ධ කවාකාරව තිබෙන ෆ්ලෝරල් ඉති දෙකක් මත බොත්තමක් ලෙස රාජ්‍ය ලාංඡනයේද ඊට පහළින් රාජ්‍ය ලාංඡනයේද පහළම කොටස කඩුවක් අතින්ගත් සිංහ රූපයක්ද ඊටත් පහළින් ෆ්ලෝරල් ඉති කැබලි දෙකකට මැදි වූ රාජ්‍යලියෙකුගේ රූපයකින්ද සමන්විත වෙනවා. එයා චීෆ් මාර්ෂල්. ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් සක්‍රිය සේවයේ රැඳී සිටියේදී ලබාගත හැකි ඉහළම නිලය වන්නේ ජෙනරාල් නිලයයි. ඒ වගේම ගුවන් හමුදාවේද සක්‍රිය සේවයේ සිටියේදී ලබාගත හැකි ඉහළම නිලය වන්නේ එයා චීෆ් මාර්ෂල් නිලයයි. සෙන්ටිමීටර් 1ක් පළල පටි 3කින්ද ඊට පහළින් සෙන්ටිමීටර් 5ක් පළල පටියකින්ද සාමාන්‍ය රාජකාරී නිල ඇඳුමේ උරහිස මත පළඳින අතර උත්සව නිල ඇඳුමේ උරහිස් පටි මත රඳවන ඇප්ලට් එක මත තද නිල් පැහැති පසුබිමේ ඉහළ කොටස මත අර්ධ කවාකාර ෆ්ලෝරල් ඉති දෙකක් මත බොත්තමක ස්වරූපයේ රාජ්‍ය ලාංඡනයක්ද ඇප්ලට් එක මැද කඩුවත් අතින්ගත් සිංහ රූපයද ඇප්ලට් එකේ පහළම කොටසේ ෆ්ලෝරල් ඉති දෙකකට මැදි වූ රාජලියෙකු මත රාජ්‍ය ලාංඡනයද සංකේතවත් කරනවා. ගුවන් හමුදාවක ඉහළම නිලය වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් නිලය සඳහා සාමාන්‍ය නිල ඇඳුමේ උරහිස් පළඳනාව මත ගුවන් හමුදාවක ඉහළම නිලය වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් නිලය සඳහා සාමාන්‍ය නිල ඇඳුමේ උරහිස් පළඳනාව මත සෙන්ටිමීටර් 1ක් පළල ඇති පටි 4ක්ද සෙන්ටිමීටර් 5ක් පළල පටි 1කින්ද සමන්විත අතර උත්සව අවස්ථාවන් වලදී තද නිල් පැහැති පසුබිමේ රන් පැහැති බෝඩරයක් තුල ඉහළින් අර්ධ කවාකාර ෆ්ලෝරල් ඉති දෙකක් මත බොත්තම් හැඩති රාජ්‍ය ලාංඡනයේද ඊට පහළින් රාජ්‍ය ලාංඡනයේද ඊටත් පහළින් එකිනෙක මත ගිය යශ්‍රි දෙකකින්ද පහළින් කඩුවක් අතින්ගත් සිංහ රූපයක්ද පහළම කොටසේ ෆ්ලෝරල් ඉති දෙක මත රාජලියෙකුගෙන්ද සමන්විත වනවා. මෙම නිලධාරියෙකු සක්‍රීය රාජකාරියේ නොයදෙන අතර උත්සව සඳහා භාවිතා කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෞරවනීය හා සම්මානනීය නිලයකි. කිසි විටකත් විශ්‍රාම නොයන මෙම පත්වීම කැබිනට් අමාත්‍යවරයෙකුට සමාන වනවා. ඉතින් යාළුවනේ අපි අද කතා කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙසු නිලයන්ට හා නිලධාරීන්ට හිමි නිලයන් හා ඒ නිල